ඉක්මනින් ලෑස්ති වෙලා වරෙන් බං. අර මිනිස්සයා බලාගෙන ඉන්න මොනා කරනවද මන්දා. හරි හරි ඉවරයි යමු. කෙල්ලකෝ. යමරට ලෑස්ති වෙනවා ඔන්න. ඈ බන් ලොකු නංගි. කෙල්ල කැමති වෙයිද බං ඌව බඳින්න? මුක්කට අකමැති වෙන්නද පොඩි අක්කේ? ඩොක්ටර් කෙනෙක් උනේ එකේ වයසින් පොඩ්ඩක් වැඩි තමයි. එහෙමයි කියලා කොණ්ඩේ රැවුල ඉදිලා කොහොම හරි කමක් නෑ බං. ඔය කෙල්ලත් ගෙදරට නාකි නොවි දීගයක් යනවනම්. චාරුණී ඔසරිය ඇඳලා කොණ්ඩේ ගුලියක් ගහලා ලස්සනට හැඩ වුණා. ඒ මිනිස්සු දන්නවද කෙල්ල ඉස්කෝලේ ස්වෙච්චා නැටුම් ගුරුවරියක් කියලා? කපු මහත්තයා සේරම විස්තර කියලා තියෙන්නේ කියලා ඔය මනමාලගේ අම්මා කතා කරද්දි කිව්වේ. එහෙනම් කමක් නෑ. ඔය මිනිස්සු එක විදිහේ මිනිස්සු ටිකක්ලු. මට ආරංචිය හැටියට. අන්න එනවද කොහෙද වාහන සද්දයක් ඇහෙනවා. ජාලියගේ ගෙදර අම්මා තාත්තා ඇරෙන්න ඊට අමතරව නැන්දලා මාමලා ඥාති කීප දෙනෙක් චාරුණීව බලන්න ඇවිත් හිටියා. මනමාලිව බලලම කතා කරමු නේද අපි? හාමිනේ ඔය කෙල්ලවෙක් ආවනම් යමු යමු අන්න කතා කරනවා. මුලින්ම මේ හෙප්පුව ගන්න. මේක අල්ලන්න මනමාලයට. ඊට පස්සේ දන ගහලා වඳින්න. මේක එයාගේ අම්මට තාත්තට එහෙමත් දෙන්න ඕනේද? නෑ නෑ. ඒ අයට දන ගහලා නිකන් වඳින්න. චාරුණී හෙප්පුව අරන් බිම බලාගෙන ගිහින් ජාලියට දීලා වැඳලා ජාලියගේ පවුලේ හැමෝටම වැඳා. ජාලිය අරන් ආපු පාර්සලයක් චාරුණීගේ අතින් තිබ්බා. බැලූ බැල්මට හිත ගන්න පෙනුමක් ජාලියට පිහිටලා තිබුණා. අපි නම් කැමති. පුතා මොකද කියන්නේ? මටත් අවුලක් නෑ ඉතින්. ජාලිය එහෙම කියලා චාරුණී දිහා බැලුවා. චාරුණී ලැජ්ජාවෙන් බිම් බලාගත්තා. දුව නැටුම් කරනවා කිව්වා නේද? ඔව්. මෙයා ආසම නැටුම් වලට තමයි. මෙයාගේ ඉගෙනගත්ත ගොඩාක් ළමයි සමස්ත ලංකා පවා ගිහින් තියෙනවා. චාරුණීගේ අම්මා පම්පෝරිය කියවන්න ගත්තා. අපි තේ මේසෙට යමු නේද? චාරුණීගේ අම්මා කියවන්න ගත්ත නිසා චාරුණීගේ තාත්තා තේ මේසෙට යන්න මතක් කළා. කියනකම් බලාගෙන හිටියා වගේ මනමාලයාගේ පැත්තෙන් ආපු අය ඉක්මනින් තේ මේසෙට වාඩි වුණා. මේ ආස්මී ගෙදර හදලාද? නෑ. ඔය අපි කඩෙන් අරන්ගෙන. අපෝ එහෙනම් එපා. අනේ ඒ මොකද? අපේ මහත්තයා අකමැති කඩෙන් කන්න. ගෙදර හදන දෙයක් කරෙන්න කඩෙන් කන්නෙම නෑ. ඊළඟ පාරෙන්නකට අපි ගෙදර හදන්නම්කෝ. අර බලන්නකෝ. මනමාල ජෝඩුව දැන්ටමත් යාළු වෙලා වගේ. මිදුලට වෙලා කතා බහ කර කර ඉන්න චාරුණීවයි ජාලියවයි පෙන්නලා ජාලියගේ නැන්ද hina වුණා. එහෙනම් අපි ගිහින් එන්නම්. අනේ වෙලාව යනවා දැනුනේවත් නෑ. ඉක්මනින් ආයේ දවසක කට්ටියටම එකට ඉඳගෙන කෑම වේලක් කන්න බැරියේ. දවස් 7ක් විතර යනකම් එක දිගට. ජාලියලා යන්න පිටත් වෙනකොට චාරුණී ජාලියට දන ගහලා වැඳලා සමු දුන්නා. ජාලියගේ අම්මගේ හිතේ චාරුණී ගැන පළවෙනි දවසේම ලොකු පැහැදීමක් ඇති වුණා. අපි ගිහින් එන්නම්. තෙරුවන් සරණයි. ගිහින් කෝල් එකක් දෙන්න. චාරුණීගේ ගෙදර අය ජාලියේ ගෙදර අය යනකම් බලාගෙන හිටියා ගේට්ටුව ළඟට වෙලා. හරිම හොඳ මිනිස්සු. කිසිම ලොකුකමක් නෑ නේද? අනේ ඇත්තමයි නංගි කෙල්ලගේ වාසනාව. කපු මහත්තයා හොඳයි. ඒක තමයි ඔය රහස. බැරි වේද ලොකු එකීටත් උන්දට කියලම කොල්ලෙක් බලන්න. අනේ එයාට තියෙන නළුුනේනේ. ඔන්න ඔය ඕන එකක් කරගත්තෑවේ. පස්සෙන් පහු තේරෙන්නේ නැතේ අපි කියපුවාගේ රංගේ. අම්මා අක්කා ඉද්දි මම බඳින එක හරි නෑනේ. එහෙම එකක් නෑ. ඔයා පැහෙන්නේ නැතුව ඉන්න. එදා එහෙම ආපු මනමාලයාගේ එක්ක පෝරුවට නගින දවස හරි ඉක්මනට ආවා. සතුටු hina මැද්දේ ජාලියගේ අතේ එල්ලිලා චාරුණී පුංචි මනමාලියෙක් වෙලා හැමෝම උවමනාවෙන් මේ දෙන්න දිහා බලනවා. මොකද ජාලිය චාරුණීට වඩා අවුරුදු 8ක් වැඩිමල් නිසා ඒ වයස පරතරේ හොඳට කැපිලා පෙනුණා. ඔයාට මහන්සිද? නෑ.
ජාලිය රෝස මල් අතුරපු මංගලයේ හන මත වාඩි වෙලා ඇහුවේ හම්බුණු තෑගි බෝ කඩලා බලන චාරුණී දිහා බලාගෙන. ජාලියගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් වුණ චාරුණී බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන ඇවිත් ජාලිය ඇඳට එනකන් ඇඳේ අයිනකට වෙලා වාඩි වෙලා හිටියා. සීතලයිද? ටිකක්. හොටෙල් රූම් එකේ AC එකට දැනෙන සීතලයි එළියෙන් එන සීතලයි නිසා චාරුණී ජාලියට රස්නෙට තුරුල් වුණා. ජාලිය ඩොක්ටර් කෙනෙක් නිසා හනිමුන් එකේදී චාරුණී එක්ක පළවෙනි වතාවට එකතු වෙනකොට ගොඩාක් පරිස්සම් වුණා. මේක චාරුණීගේ පළවෙනි වතාව කියලා ජාලියට තේරුණ නිසා ජාලිය චාරුණීව ආදරෙන් සිපගත්තා. දැන් නිදාගන්න පාන්දර නැගිටින්න ඕනේ නේ. හෝම් කමින් එකට පාන්දර නැගිටලා ලෑස්ති වෙන්න ඕන නිසා චාරුණී ජාලියයි එහෙමම නින්දට වැටුණා. ජාලිය දොරට තට්ටු කරන හඬට එකපාරම හැරුණු ජාලිය ටිකක් වෙලා කල්පනා කළා කොහෙද ඉන්නේ කියලා. ජාලියට තුරුල් වෙලා නිදාගෙන ඉන්න චාරුණීව දැකලා ජාලියගේ හිත ආදරෙන් පිරුණා. ඇහැරවන්න ලෝභ හිතුණත් බෙල් එකත් එක්ක ඇහෙන අම්මයි කටහඬ නිසා ජාලිය චාරුණීව හැරවලා දොර ඇරියා. මොකද බං මෙච්චර වෙලා ගියේ දොර අරින්න? ඒක තමයි. ඊයේ රෑ නිින්ද නොයන මුකුත් උනාද? නැතිනම් හොඳට නිින්ද යන දෙයක් උනාද? නැන්දටයි අම්මටයි හනමිටි අදහස් නැතුව ජීවත් වෙන්නම් බෑනේ. ජාලිය පැහෙන්න නැතුව ඔයා පැත්තකට වෙන්න. ජාලියේ කතාවෙන් නම් අක්කේ අරෙද්ද නිකම් මරයි යන්න වෙයි වගේ අපිට. අම්මා එන්න ඇතුළට. නැන්ද එන්න. දුව මොකද ඊයේ රෑ ප්‍රශ්නයක් නෑ නේද? නෑ අම්මා නිින්ද ගියා හොඳට. අර සුදු පාට රෙද්ද කෝදරුවෝ ඉන්න අම්මා. චාරුණීට ලොකු අම්මා කියලා දීපු විදිහටම චාරුණීගේ පිරිසිදුකම් පෙන්වන්න නැන්ද අම්මා අතට සුදු රෙද්දක් දුන්නා. සුදු රෙද්දේ සටහන් වෙලා තියෙන චාරුණීගේ පිරිසිදුකමේ සංකේතය දැකලා අම්මට ගොඩාක් සතුටු හිතුණා. අම්මා මේ ගැන මහ උජාරුවෙන් හිටියේ. තාමත් ඔය දේවල් බලනවද ජාලිය? පරණ කාලේ අයනේ දන්නේ නැද්ද ඉතින්. ඒකට ප්‍රශ්නයක් නෑනේ. අම්මට සතුටේ ඔයා හොඳ බිරිඳක් වුණ එක ගැන. චාරුණීව දෙවෙනි දවසට ජාලියේ ගෙදර එක්කන්ගේ නිකන් නෙමෙයි ගමට මගුල් කියලා අඬ බෙර ගහලා. චාරුණීට මේ දේවල් දැන් එන්න වදයක් වෙලා වගේ. ඒත් තාපැයි කීයද කියලා චාරුණී ඉවසගෙන හිටියා. ඔයාට මහන්සිද? ටිකක් විතර මහන්සි. මං හෙට වැඩ අපි නිදාගමුද? මොකක්? හෙට වැඩ? ඔව් බැන්ද කියලා දිගටම නිවාඩු දාන්න බෑනේ චාරුණී. ඒක නිසා මං හෙට ඉඳන් ආයෙම පුරුදු විදියට වැඩට යනවා. එහෙනම් නිදියමු. සේරම අවසන් වුණාට පස්සේ නාලා හැම ඇඳට වැටුණු ඇස් දෙක පියාගෙන නිදහසේ. ඒත් ජාලියට ඒ වෙලාවේ චාරුණීව තදින් අවශ්‍ය වුණා. අනේ ජාලිය හෙටක් මොකටද? අදත් අපේ හනිමුන් ඩේ එකනේ. ජාලිය රෝස පාට නයිටිය චාරුණීගේ ඇඟෙන් අයින් කළා. චාරුණීට මේක විශාල කරදරයක් වුණා. දුව නැගිට්ටද? ඔව් අම්මේ ටිකක් නිින්ද ගියා. අදට නම් කමක් නෑ. හෙට ඉඳන් 4ටවත් නැගිටලා කෑම හදන්න වෙයි. පුතාට අරන් යන්නත් ඕනේ. තාත්තට උදේ 7 වෙනකොට කන්න ඕනේ. චාරුණීයේ ගෙදර වැඩපිළිවෙල හිමීට පුරුදු වුණා. අම්මෝ ඔය මොනවද කරන්නේ හත් දෙයියනේ? චාරුණී ගැස්සිලා උඩ බිම් බැලුවා. බ්ලෙන්ඩර් කරන්න ගත්ත ගම්බිරිස් ටික තවමත් බ්ලෙන්ඩර් එකේ. ඕවා අඹරන්නේ මිරිස් ගලේ. නිකන් කරන්ට් එක යනවා. අනික ඕවයින් කොටපුවාම රසක් නෑ. මොන විකාරද මේ ගේ ඇතුලේ තියෙන්නේ කියලා හිතා චාරුණී මිරිස් ගලේ ගම්බිරිස් ටික අමාරුවෙන් අඹර ගත්තා. චාරු අත මගේ යාළුවෝ ටිකක් එනවා. එයාලට කෑම හදන්න. හැබැයි සුපිරියටම ඕන හරිද? කීවෙනවද ඔයා එන්න? තා පැයෙන් ගෙදර. එනකොට සේරම ලෑස්ති කරලා තියන්න ඕන හරිද? අනේ ජාලිය එච්චර ඉක්මනින් මං කොහොමද කෑම හදන්නේ? අම්මත් ගෙදර නෑ. ඔයාට බැරිද ඔය යාළුවන්ට එලියෙන් ට්‍රීට්මන්ට් එකක් දෙන්න? පිස්සුදෝයි. උන්ට ඕන ඔයා අතින් හදන කෑම ටිකක් කන්න. හරි එහෙනම් එන්නකෝ. චාරුණී තාම නාලවත් නෑ. චාරුණී හෙට මෙහෙට දුව
ඉක්මනින් කෑම ටිකක් ලෑස්ති කළා. කුස්සිය අස් කරන්න තව හිම්මමයි. වාහනේ හෝන් කරද්දි චාරුණී ගිහින් ගේට් එක ඇරියා. ෂා ගෙදර වැඩට ජාලියට ඉන්නේ ලස්සන සර්වන්ට් කෙනෙක්නේ. මේ මගේ වයිෆ්. අඩෝ සොරි මං හිතුවේ මේ දැලිකුණු පෙරාගෙන ඉදි ගෙදර වැඩකාරි කියලා. යාළුවෝ 6 දෙනා හුරේ දාලා hina වෙනකොට ජාලියට කේන්ති ගියා චාරුණී ගැන. තමුසිට ඕන මට ලැජ්ජ කරන්නද? ගිහින් ඕවා මාරු කරගන්නවා. චාරුණීට හොන්තටම කේන්ති ගියා. කන්නවත් වෙලාවක් නැතුව වැඩමැත්තේ නැහිලා ඉද්දි ජාලිය කියන දේවල් වලට. චාරුණී උඩට ගිහින් රතු පාට අත්පටි ගවුමක් ඇඳලා රතු පාට ලිප්ස්ටික් ගාලා කොණ්ඩේ කඩා දාලා හීල්ස් දෙකක් දාගෙන පහළට එනකොට ජාලියගේ යාළුවෝ වගේම ජාලියත් කට ඇරගෙන බලන් හිටියා. ෂා වව් බලපංකෝ ජාලියගේ වයිෆ්. ජාලියගේ යාළුවෝ කාලා බීලා ගියාට පස්සේ ජාලිය කුස්සියට ගියා. තාමත් කුස්සිය පිළිවෙලට අස් කරලා නැතුව තියෙද්දි ජාලියට තරහ ගියා. චාරුණී මෙහෙනම. ඇයි මොකද? අම්මා හිටියනම් කවදාවත් මෙහෙම කුස්සිය තියන්නේ නැහැ. තමුසේ කියන්නේ මට මේ සේරෙන් වැඩ කරන්න අත් 4ක් තියෙනවා කියලාද ජාලිය? අපේ අම්මා කවදාවත් තාත්තට ඔම සද්දෙන් කතා කරලා නැහැ. අතක් තියන්න එපා මට. තමුසෙට කිසිම අයිතියක් නැහැ මට අතක් තියන්න තේරුණාද? ජාලිය චාරුණීගේ අතක් අඹරලා අරන් ළඟට ගත්තා. චාරුණී ළඟින් එන සුවඳට ජාලියගේ හැඟීම් ඇවිසිලා කේන්තිය නිවුණා. හතාරින්න ජාලිය ඔයාට ඕනේ එච්චරයි. ඇයි උඹට බැරි? තමුසේ මගේ ඇඟ උඩට නැගලා වැඩේ කරගන්නවා විතරයි. කවදාවත් තමුසේ මගේ සතුටක් ගැන හිතුවද? තමුසෙට මොනවද තව සතුටු වෙන්න කරන්න ඕනේ මම? තමුසේ හිතන් ඉන්නේ සල්ලි වලට හැමදේම කරන්න පුළුවන් කියලා දා. තා මොනවද? ගෑණියෙක්ට ආදරෙන් ලං වෙනවා අහවල් එකට ඕන උන පළියට ඇඟ උඩ නැගලා තමුසේගේ ආශාව පිරිමහ ගන්න විතරක් එපා. අනේ වැඩේමයි බලපන් උඹ ළඟින කුණු ගඳ නාවර පෙරාගෙන හේම් වෙලා තියෙන්නේ මේ ගෙදර උන්ට නැහිලා තමයි. මම මේ අපායට එන්න කලින් මං කොච්චර ලස්සනට හිටියද ගෙදර හිටියේ මලක් වගේ. චාරුණී ජාලිව තල්ලු කරලා දාලා වාහනේ අතුරු අරන් අඬ ගෙදර ගියා. ගෙදර මිදුලේ චාරුණීගේ වාහනේ නතර කරද්දි අම්මා සතුටින් එළියට ආවා. ඒත් චාරුණීව දැකලා අම්මා කලබල වුණා. ඇයි පුතේ මේ? මට අරුව එක්ක ඉන්න බෑ අම්මා. මම වැඩකාරකමට තේ ගෙදර හැව්වේ. මොකක්ද අම්මා මට මේ කරපු අපරාධේ? ලොකු වගේ මටත් ගෙදරට වෙලා ඉන්න නොදී මගේ ජීවිතේ අපායක් කළා ඔයාලා. ප්‍රශ්නයක් වුණා කියලා තමන්ගේ මහත්තයයි ගෙදර දමලා ගහලා එන එක නෙමෙයි හරි. අපි කතා කරලා විසඳගමු. මට බෑ. මං ආයේ ගෙදරට යන්නේ මට ඌ එපා. ඔයාලටත් මාව බරක් නම් මම යනවා. ආයෙම වාහනේට නගින්න ගිය චාරුණීව තාත්තා නතර කරගත්තා. අපි ආවේ හැදුවේ එකෙක් ගෙවල් වල වැඩ කරන්න නෙමෙයි පුතේ. ඔයාට එතන කරදරයි නම් ඔයා ගෙදර එන්න. මාව තේරුම් ගන්න තාත්තා. චාරුණී ගිය දවසේ ඉඳන් උන හැමදේම තාත්තා එක කියලා ඇඬුවා. ජාලියටත් ගෙදර අයටත් කතා කරලා ජාලියයි චාරුණී ඩිවෝස් වුණා. චාරුණී පොඩි කාලේ ඉඳලම ආස කරපු නර්තනය තවත් වැඩිදුර හදාරන්න ඉන්දියාවට ගියා. ජාලිය දෙවෙනි කසාදයක් කරගන්න මහා ලොකු කාලයක් ගියේ නෑ. ඔන්න ඉතින් ඔයාගේ පුංචි ව්‍යාපාරයට අත්ලක් වෙන්න අපි සූදානම්. දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න.